නිකිණි පුරපසළොස්වක පොහෝදා ධර්මානුශාසනාව. අද දේශකයාණන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ. කාරුණික පින්වතුනි, ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාරුණික පින්වතුනි, අද නිකිණි පොහෝ දින රන් FM නාලිකාව ඔස්සේ පැවැත්වෙන ධර්මදේශනාවට සවන් දීමටයි ඔබ හැමදෙනාම සූදානම් වෙන්නේ. අද පොහොය දිනයේ වැදගත්කම සැලකුවොතින් අද නිකිණි පොහොය. ඔබ හැමදෙනාම මෙම ධර්මදේශනාව, මේ පොහොය දවසේ ධර්මදේශනාව අහන්නේ රටේ එක්තරා විදිහකට විශේෂ තත්ත්වයක් පවතිද්දී. පහුගිය පෝයවලටත් වඩා කොරෝනා තත්ත්වය රට පුරාම පැතිරිලා ගිහිල්ලා තියෙන තත්ත්වයක නගරයේ විතරක් නෙවෙයි ගම් දනව්වල අපි දන්න කියන වැඩි දෙනෙකු මේ රෝගී තත්ත්වයට මුහුණ දීලා ඉන්න තත්ත්වයක අපි හැමදෙනාම ස්වයංව වාරණයකට, ස්වයංව හැසිරීම් සංචරණය සීමා කරගෙන කඩවල් වහලා, සාප්පු වහලා පරිස්සම් වෙන්න හදන පරිසරයකයි අද මේ ධර්මදේශනාව අහන්නේ. ඒ නිසා මා හිතනවා මේ ධර්මදේශනාව විශේෂ තත්වයක ඉඳගෙන අහන ධර්මදේශනාවක් හැටියට. එතකොට අන්න ඒ පරිසරයේ ඉඳගෙන කවුරුත් තම තමන්ගේ නිවෙස්වල තමන් මේ වෙලාවේ කරන යම් යම් වැඩ කටයුතු කරමින් වෙන්න පුළුවන්. හැබැයි පවුලේ හැම කෙනෙකුම මා හිතනවා වෙනදටත් වඩා මේ ධර්මදේශනාව අහන්න එකතු වීම වැඩි කියලා. ඉතින් ඔබ හැම කෙනෙකුම ඔය හැම දෙනාම ඉන්න විදිහ, වැඩ කරන විදිහ, මේ ධර්මදේශනාව අහන්නේ කොහොමද කියන එක මම හිතෙහි මවාගෙන ඔබ හැම කෙනෙකුටම ලං වෙන්න පුළුවන් විදිහට
ඒ වැඩ කරන අතර මේ ධර්ම දේශනාවට මේ සාකච්ඡාවට එකතු වෙන්න පුළුවන් විදිහට ඔබ හැම දෙනාම එකතු වෙමින් මාත් එක්ක මේ කතා බහට එකතු වෙනවා කියන අදහස ඇතුව මම මේ ධර්ම දේශනාව ගොඩනගන්න කැමතියි. අද පොහොය දිනයේ වැදගත්කම සැලකුවොතින් අද ඊටම වැදගත් වෙන දේ තමයි පළමු ධර්ම සංගායනාව සිදුවීම නිකිණි පොහෝ දින සිදු වුණ හැටියට අපේ ඓතිහාසික වාර්තාවල සඳහන් වීම. එහෙම ගත්තහම අද දවසේ බුදුන් වහන්සේ ජීවත් වුණු කාලයේ ඉඳලා අවුරුදු 2500කට වැඩිය මෙපිට ජීවත් වෙන අපිට මේ විදිහේ සාකච්ඡාවක් මේ විදිහේ යම් අදහසුව මාරුවක් කරගන්න අවස්ථාව ලැබෙන්නෙත් මේ විදිහේ මේ පැයක කතා බහේ බෙදා ගන්න දැනුම අපට ලැබෙන්නෙත් ඔබ හැම දෙනාම තමන් කරන මොන වැඩේ තිබුණත් මේ සාකච්ඡාවට සවන් දෙන්නෙත් බුදුදහම සම්බන්ධයෙන් බුදුන් වහන්සේ උගන්වපු දේවල් සම්බන්ධයෙන් දැනුම අප වෙත ආව නිසායි අපිට නොඑක් විදිවලින් ඒ දැනුම විවෘත වුණු නිසායි අපි මේ අද දවසේ මේ සාකච්ඡාව කරන්නෙත් මේ සාකච්ඡාවට ඇහුම්කන් දෙන්නෙත් යම් විදිහකට ඒ දැනුම කොතැනක හරි බිඳ වැටුණා නම් කඩා වැටුණා නම් අද මේ සාකච්ඡාව කරන්න අපිට මේ දැනුම ඇත්තේ නැහැ. එතකොට ඒ විදිහට අප දක්වා මේ දැනුම ලබා දීමේ තීරණාත්මක සිදුවීම සිදු වුණු අවස්ථාව තමයි පළමු ධර්ම සංගායනාව. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ඒ කාලේ ජීවත් වෙලා හිටපු භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඒ තමන් දැන සිටි දැනුම අනුව තමන්ගේ ජීවිතය සතුටුදායක විදිහට සැනසිලිදායක විදිහට බුදුන් වහන්සේ උගන්වපු සරල ලෙස ජීවත් වෙලා ඒ අයගේ විමුක්තිය සාදාගෙන මිය පරලොව ගියා නම් අන් අයට මේක ලබා දීම අවශ්‍යයි කියලා හිතුවේ නැත්නම් එහෙනම් එතනින්ම බුදුදහම පිළිබඳ දැනුම ලෝකයෙන් තුරන් වෙන්න තිබුණා. අපි දන්නවා ජෛන මහාවීරතුමා සම්බන්ධ සාකච්ඡාවේදී එන දෙයක් තමයි ජෛන මහාවීරතුමාගේ අභාවයෙන් පස්සේ දැනුම ඉදිරියට යන එක ඒ උගන්වපු දේවල් ඉදිරියට ගෙන යන එක ක්‍රමවත් විදිහකට විධිමත් විදිහකට සිද්ධ නොවුණු නිසා ඒ දැනුම ඉස්සරහට එන්නේ නැහැ. අද දවසේ පවා ජෛන මහාවීරතුමාගේ ඉගැන්වීම් මොනවද කියලා සලකනකොට සමහර විට බෞද්ධ සාහිත්‍යේනු ඒ දැනුම මොකක්ද කියලා හොයන්න වෙන්නේ ජෛන සම්ප්‍රදාය තුල ක්‍රමවත් විදිහට විධිමත් විදිහට දැනුම ආරක්ෂා වෙලා ඇවිල්ලා නැති නිසා. ඉතින් එහෙම ගත්තහම සංගායනාව සිදු කරන්නට ඒවක හිටි භික්ෂූන් පිරිසක් තීරණය කරපු එක ඊටාම වැදගත් සිද්ධියක්. එතකොට ඒ විදිහට තීරණය කිරීම අපි අද දවසේ ජීවත් වෙන අපට වැදගත් වෙන විදිහ තමයි තමන් ගැන විතරක් හිතලා තමන් විතරක් විමුක්තිය සාදගෙන අපි මේ වෙලාවේ අපි ඉන්න අය වැඩ කරගන්නවා හැර මින් ඉස්සරහ දෙයක් අපි කරදර වෙන්න ඕනේ නැහැ කියලා හිතුවනම් මේ දැනුම එන්නේ නැහැ. ඒ වෙනුවට ඉදිරි පරම්පරාව වෙත මේ දැනුම ආරක්ෂා කරලා ලබා දෙන්න ඕන කියලා බරපතල ලෙස හිතලා සමූහගත වෙලා තම තමන් දැන සිටි දැනුම බෙදා හදාගෙන සංවිධානය කරලා වඩා නිවැරදි ලෙස ඒ දැනුම සංවිධානය කරගෙන කටපාඩමින් ඉදිරියට ගෙන යන්න පුළුවන් විදිහේ ක්‍රම හදලා සංවිධානය කරලා ඒ අය අතර මේක කටපාඩමින් ගෙන යන්න බෙදා හදා ගැනීම කියලා කියන්නේ තමන් ගැන හිතලා ගත්ත තීරණයක් නෙවෙයි ඉදිරි පරම්පරාව ගැන හිතලා ගත්ත තීරණයක්. ඒ නිසා නිකිණි පොහොය දිනයේ තියෙන ඓතිහාසික වැදගත්කම තමයි මේ ත්‍රිපිටකය මේ දැනුම ඒවා ආරක්ෂා කිරීම කියන එක දෙවෙනි අර ආකල්පය. අපි විතරක් අපි අපේ කාලයේ ප්‍රශ්නේ එහෙම හිතන්නේ නැතුව ඉදිරි පරම්පරාව වෙත දැනුම සුරක්ෂිතව ගෙන යාමට වගකීම් සහගතව මැදිහත් විය යුතුය කියලා ගත්ත තීරණය මා හිතනවා අද දවසේ අපි විශේෂ කොට සලකන්න ඕන. මේක අපේ ජීවිතේට අපේ මේ මොහොතේ ජීවත් වෙන අපට අදාළ කරගත්තොත් මේ වෙනකොට කොරෝනා තත්ත්වය නිසා පාසල්
වෙනද විදිහට ක්‍රියාත්මක කරන්න බෑ. පාසල් දරුවන්ට ඉස්කෝලේ යන්න බෑ. විශ්වවිද්‍යාල මේ වෙනකොට අර වෙනද තිබුණු සක්‍රීය විශ්වවිද්‍යාලය නැහැ. එතකොට මේවා තමයි ප්‍රධාන වශයෙන් දැනුම ඉදිරියට ගෙන යන ආයතන. එතකොට අපි අවුරුදු 5-6ක් මේවා ක්‍රියාත්මක නොවී පැවතුනොත් සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි දැනුම ඉදිරියට ගෙන යන ඒ ක්‍රියාවලියට ඒක අඩාල වෙන්න පුළුවන් කියන එක. එතකොට දැනුම කොහොමද අපි ඉදිරියට ගෙන යන්නේ? මේ වෙලාවේ අපි ජීවත් වෙන අපි හැම කෙනෙකුටම විකල්ප ක්‍රම මොනවද තියෙන්නේ මේක ගෙනියන්න, මේක පවත්වාගෙන යන්න, දැනුම ඊළඟ පරම්පරාවට ලබා දෙන්න කියන එක. ඒ දැනුම මොකක්ද කියන එක තීරණය කරන එක දෙවෙනි දෙයක්. නමුත් දැනුම ඉදිරියට ගෙන යාම කියන එක ඒකාඛණ්ඩව ඉස්සරහට ගෙන යාමට වගකීමෙන් මැදිහත් විය යුතුයි කියන එක මම හිතනවා අද දවසේ නිකිණි පොහොය දවසේ පළමු සංගායනාව කරන්න තීරණය කිරීම කියන එකෙන් අපට ගන්න පුළුවන් ආදර්ශය. ඒ නිසා මේ ධර්ම දේශනාව අහන හැම කෙනෙකුටම මම යෝජනා කරන දේ තමයි අභියෝගාත්මක තත්වයකට දැන් අපි ඇවිල්ලා ඉන්නවා. බුදුන් වහන්සේ පිරිනිවන් පෑම කියලා කියන අභියෝගාත්මක තත්වයක්. ඊට පස්සේ දැනුම කොහොමද යන්නේ කියන එක. එතකොට එක්කෝ අතහරින්න තිබුණා. එහෙම නැත්නම් වගකීමෙන් ඒක අරගෙන ඉදිරියට ගෙන යන්න ක්‍රියාමාර්ග ගන්න තිබුණා. සංගායනාව කරපු පිරිස මෙන්න මේ දෙවෙනි පියවරයි ගත්තේ. අපි මේක වගකීමෙන් ගමු, මේක ඉස්සරහට ගෙන යමු කියලා ඒ අය රැස් වෙලා සාකච්ඡා කරලා දැනුම එක් රැස් කළා මේක ඉදිරියට යන ක්‍රමයක් හැදුවා. එතකොට මුළු රටම හැටියට අපිට තියෙන අභියෝගය තමයි දැනුම ඉස්සරහට ගෙන යාම සම්බන්ධ අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. අපට අවස්ථාව ඇවිල්ලා තියෙනවා පළමු සංගායනාව කරන්න තීරණය කරපු භික්ෂූන් වගේ තීරණයක් ගන්න. දැනුම ඉදිරියට යාමේ කඩාවැටීමක් වෙන්න පුළුවන්. අපි කොහොමද මැදිහත් වෙන්නේ ඒක කඩා වැටෙන්නේ නැතුව ඉදිරියට ගෙන යන්න. මේ විදිහට ආරක්ෂා කළ දැනුම දෙවැනි සංගායනාව, තුන්වැනි සංගායනාව කියන අවස්ථා දෙක ඊළඟට තියෙන කාලය නැත්නම් සියවස් 3ක විතර කාලයක් ඉදිරියට එනවා. මේ කාලය තුල අර මුල් ඉගෙනවීම පරිස්සමින් ගෙන යන අතර අපට පේනවා යම් යම් දේවල් එකතු වුණු බව, එකතු කරගත්ත බව. හැබැයි අර මුල් ඒවා වෙනස් කරලා නැහැ. ඒවා තියෙද්දි ඒ කාලවල සමහර විට වැඩි විස්තර කරන්න එකතු කරපුවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන්ම එක සම්ප්‍රදායවල තිබුණු දේවල් වෙන්න පුළුවන්. ඒවා එකතු වුණු බව පෙනෙනවා. හැබැයි අර මුල් හරය වෙනස් කරගන්නේ නැතුව ඒ මුල් දේවල් පරිස්සමෙන් අරගෙන එනවා. උදාහරණයක් හැටියට කාලාම සූත්‍රය වගේ එකක්. ඒක එක සූත්‍රයක් පුංචි. ඒක අමතක කරා නම් අද දවසේ විචාර බුද්ධිය යමක් හරි වැරද්ද ගත යුතු තීරණ වගේ ගන්නා ක්‍රමවේදය මොකක්ද කියලා පෙන්눔 කරන වටිනා ඉගැන්වීමක් ලෝකයට අහිමි වෙන්න තිබුණා. එතකොට මේ සංගායනා අවස්ථා 3 සහ ඊට පස්සේ ඇති වුණු අභියෝගාත්මක තත්වයන් ඒ සියල්ල ඉදිරියේ මේ හැම දෙනාම අර මුල් දැනුම ඉදිරියට අරගෙන එනවා ප්‍රවේශමෙන්. අපට තියෙන වාර්තාවලට අනුව තුන්වැනි සංගායනාව අවස්ථාවෙන් පස්සේ ලංකාවට විධිමත් විදිහට බුදුදහම හඳුන්වා දීම සිදු වුණා කියන එක තමයි අපේ ඓතිහාසික වාර්තා කියන්නේ. එතකොට එහෙ විදිහට ලංකාවට හඳුන්වා දුන්නු ධර්මය ගත්තහම මිහිඳු හාමුදුරුවෝ පිරිස මොනවා හරි පුද පූජා භාණ්ඩ සංකේත මේවා අරගෙන ආපු බවක් අපට කියවෙන්නේ නැහැ. අපට එන දැනුම තමයි ඒ අය ත්‍රිපිටකය කියන්නේ බෞද්ධ ඉගැන්වීම් ටිකගෙන ආවා. ඊළඟට මේ හෙළ අටුවා සම්ප්‍රදායක් ඇති කළා කියන අදහස. එතකොට ඒ අය ගෙනාවෙත් දැනුම මිස වෙන සංස්කෘතික උපකරණ වන්දනා කරන සංකේත පිළිම ඒ වගේ දේවල් ගෙනාපු බවක් නෙවෙයි සඳහන් වෙන්නේ. එය අරන් ආවේ දැනුම. ඊළඟට ඒ අය ඒ දැනුම ඊළඟට මෙහි පැවිදි වුණු පිරිස අතර බෙදා දෙනවා. අපිට දකින්න ලැබෙනවා පැරණි ලෙන් ලිපිවල දිග බණක තිශ, මජ්ක්‍ධිම බණක සුමන, එකුත්තර බණක ඔය ආදී වශයෙන් වන භික්ෂූන්ගේ නම්
දිග බණක කියලා කියන්නේ දීඝ බණක, මජ්ක්‍ධිම බණක කියලා කියන්නේ මජ්ක්‍ධිම බණක, ඉකුත්තර බණක කියලා කියන්නේ අංගුත්තර නිකාය, අංගුත්තර බණක. එතකොට මේ අය එක එක කොටස් සම්බන්ධයෙන් විශේෂඥ භාවය දක්වපු පිරිස් බව පේනවා මේ සෙල්ලිපි වලින් එන සඳහන් වලින්. ඒ කියන්නේ ආයි සැරයක් ඊටාම ප්‍රවේශමෙන් දැනුම ඉදිරියට ගෙන යාම ලංකාවේ භික්ෂූන් භික්ෂුණීන් කරගෙන යනවා. මේක කොයිතරම් ප්‍රවේශමෙන් කැපවීමෙන් කළාද කියන එක විස්තර වෙන අවස්ථා එනවා අටුවා ග්‍රන්ථවල. ලංකාවේ සාගත තත්වයක් ඇති වෙලා, ආහාර හිගයක් ඇති වෙලා, මේ ඉගෙන්වීම් පිළිබඳ විශේෂඥ දැනුම තිබුණු, කටපාඩමින් සියල්ල විස්තර කරන්න පුළුවන්කම තිබුණු භික්ෂුන් වහන්සේලා අපවත් වෙන්න ගත්තහම මේ සාගත තත්වය යටතේ ඒ අය මේක පරිස්සමින් ඉදිරියට ගෙන යාම සඳහා ගත්ත උත්සාහය ඒවයි විස්තර වෙනවා. ඒකදී එක සඳහනක් තියෙනවා, කෙලින් හිටගෙන ඉන්න අමාරු ඒ අයට හාමතේ කෑම නැතුව වැලි ගොඩක, ඒ වැලි ගොඩට කවුරුත් පෙරලිලා එක්කෙනාගේ කනට කිට්ටුයි. එතකොට වැලි ගොඩේ වැලි කන්දක් වගේ තියෙනකොට ඒකට හේතු වෙලා තමන්ගේ ළඟ ඉන්න කෙනාට කොඳුරලා කියනවා තමන් කටපාඩමින් දන්න දේ ඒ භික්ෂුන් වහන්සේ ඊළඟ කෙනාට කොඳුරලා කියනවා. රහසින් හඬනගල කියන්න තරම් හයිය නැහැ, දුර්වලයි. එතකොට මේ ආකාරයට ඊටාම අමාරු තත්වයකදී පවා මේ දැනුම විනාශ වෙන්න නොදී පවත්වගෙන යන්න ගත්ත උත්සාහය විස්තර වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වෙලාවේ ආක්‍රමණික තත්වයකුත් තිබුණු බව පේනවා. එහෙම තියෙද්දී ඇතැම් භික්ෂූන් වහන්සේලා ලංකාවෙන් දකුණු ඉන්දියාවට පිටත් වෙලා යන්න හදනවා ජීවිත ආරක්ෂාව සඳහා. මේක එක සඳහනක් තියෙනවා, මේ ගොඩ වෙන මේ යන්න හදන යාත්‍රාව කොයිතරම් දුර්වල එකක්ද කියනවා නම් ඒකට නැගපු ඇතැම් භික්ෂූන් වහන්සේලා කියනවා මූදේ ගිහිල්ලා මූදේ මැද මිය යනවට වැඩිය හොඳයි මෙහෙ ඉඳලා මිය යනවා කියලා ආපහු ඒ මූදු යාත්‍රාවෙන් බහිනවා. ඒ කියන්නේ ඒකෙන් පේනවා මේ ජීවිත ආරක්ෂාව සඳහා දකුණු ඉන්දියාවට යන්න හදන යාත්‍රාවල ස්වභාවය. එතකොට මේ විදිහට ඇතැම් භික්ෂූන් වහන්සේලා දකුණු ඉන්දියාවට යනවා දැනුම ආරක්ෂා කිරීම සඳහා. මේකදී අමතර කාරණේකුත් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ කතා බහේදී දකුණු ඉන්දියානු ආක්‍රමණය ගැන වැඩිපුර කියවෙන්න පුළුවන්. හැබැයි එහෙම ආක්‍රමණිකයෙකු ඇවිල්ලා ඉද්දී ජීවිතය රැක ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා ඒ දකුණු ඉන්දියාවටම යනවා කිව්වහම ඒක අපිට පේන්නේ නැහැ එතන මොකක් හරි විසංවාදයක් තියෙනවා නේද කියන එක. ඒ කියන්නේ වෙන විදිහකට ගත්තොතින් කවුරු හරි දාමරික කෙනෙකු මෙහාට කඩා වැදිලා මේ රටට තර්ජනයක් එල්ල කරා කියන එකෙන් මුළු දකුණු ඉන්දියාවේ දෙමළ සමාජය ලංකාවට එරෙහි කියන වගේ අදහසක් නැහැ. මෙහි ජීවිතය රැක ගන්න ආහාර හිගේ ඇවිල්ලා හාමත වුණාට පස්සේ හාමුදුරුවරු යම් පිරිසක් ඒ දකුණු ඉන්දියාවට යනවා ජීවිතය රැක ගන්න. එතකොට ඒක අපි තාම සැලකිල්ලෙන් මං හිතනවා තේරුම් ගන්න ඕනේ, ඒකේ වැදගත්කම දකින්න ඕනේ. දකුණු ඉන්දියානු බෞද්ධයෝ මේ රටින් යන භික්ෂුන් වහන්සේලා ආදරෙන් බාර අරගෙන රැක බලා ගැනීම කරපු නිසායි ඒ අය එහාට ගියේ. කොහොම හරි සාගත තත්ත්වයේ ඉවර වෙලා ඊට පස්සේ අර දකුණු ඉන්දියාවට ගියපු හාමුදුරුවොත් ලංකාවට එනවා. එතකොට සාගතයේ මැද ඊටාම දුෂ්කරතා මැද ඇතැම් භික්ෂූන් මිය යද්දී ජීවිතේ රැකගත්ත පිරිස සහ මේ දකුණු ඉන්දියාවේ ඉඳලා ආපහු ආව පිරිස එකතු වෙලා තම තමන්ගේ දැනුම පරීක්ෂා කරගන්නවා. වාර්තාවල කියවෙනවා ඒ දකුණු ඉන්දියාවට ගිහිල්ලා ඒ දැනුම ආරක්ෂා කරගෙන ඉඳලා ආයි නැවත මෙහෙට ආවට පස්සේ මෙහි භික්ෂූන් සතුව තිබුණු දැනුම එක්ක සංසන්දනය කරාම කිසිම අඩුවක් වෙලා තිබුණේ නැහැ කියන එක ඒගොල්ලෝ තේරුම් ගත්තා කියලා. ඒතර මෙතනත් තියෙන වැදගත්කම තමයි ආයි අර දැනුම රැක ගැනීම සඳහා දකුණු ඉන්දියාවට ගියපු කට්ටිය සාගත තත්ත්වයේ ඉවරුණාම ආයි එනවා. ඒගොල්ලෝ ගියේ මේ දැනුම ආරක්ෂා කිරීම සඳහා ජීවිතේ රැකගන්න. ලංකාවේ තත්ත්වය වෙනස් වුණු ගමන් එනවා. ඊට පස්සේ මේගොල්ලෝ දැනුම ආපහු බලනවා මොනවා හරි අහිමි වෙලා තියෙනවද කියලා ආයි විශ්වාසය තහවුරු කරගන්නවා මොකුත් අහිමි වුණේ නැහැ කියලා. එතකොට මේ වාර්තා සියල්ලම ඉතාම වැදගත්, කොයි තරන්නම් පරිස්සමින් දැනුම ඉදිරියට ගෙන යන්න මේ අය කටයුතු කළාද කියලා.
තව එක කරුණක් මේකට අදාළව කියලා අපි ඊළඟ පියවරට යමු. ලංකාවේ කොළඹ තියෙන කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා ලංකාවේ පැරණිම පුස්කොළ පොත්. එතකොට මේ පුස්කොළ පොත් අතරේ තියෙන එක පුස්කොළ පොතක මුල්ම පිටුවේ අමුතුවෙන් එකතු කරපු සටහනක් දකින්න පුළුවන්. ඒ සටහනේ කියවෙන්නේ ඉංග්‍රීසියෙන් උඩරටට පැමිණිදා සහ තව සිද්ධියක් ගැන කියනවා. එදා පන්සලේ සිද්ධ වුණු ඒ දිනයේ මේ පොතද සහිත පොත්මලු කිහිපයක් රැගෙන මම දින කිහිපයක් තිස්සේ මේ පොත් ටික මෙතනට ගෙන ආවාය. ඒ නිසා මේ පොත කියවන නුඹලා මට පින් දිය යුතුය කියලා. එතකොට මේ පොතේ ඇතුලේ තියෙන සමහරට ඇතුලේ තියෙන්නේ මොකක් හරි ජාතක කතාව හරි මොකක් හරි ඒක වෙන වැඩක්. මේ පොතට අයිති නැති සටහනක් වෙන කෙනෙක් ලියනවා මුල් පිටුවේ. ඒ තමයි උඩරටට ආක්‍රමණය එල්ල වුණු දවසේ මේ පොත ඇතුළු තව පොත් ගොඩකුත් අරගෙන මට මතක හැටියට දින කිහිපයක් තිස්සේ මේ පොත් ටික ආරක්ෂා කරගෙන මම ගෙනාවා. ඒ නිසා මේක කියවන නුඹලා මට පින් දෙන්න ඕනේ කියලා. මේක ලියපු භික්ෂූන් කවුරු හෝ අපි නිකමට හිතමු භික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ ඒ ශාසනයේ හිටපු කෙනෙක් උඩරටට ආක්‍රමණයක් ඇවිල්ලා එතකොට එයා ආරක්ෂා කළ අරන් ආපු දේ හැටියට කියන්නේ පොත්පත්. ඊළඟට ඒ කාලයේ කඳුකරයේ දින ගණන් මේ වාරගෙන උස්සගෙන ආවා කියන එක ලොකු වැඩක්. ඊළඟට ඒක කිනාපු කෙනා කියන්නේත් එයාගේ නමවත් සඳහන් කරන්නේ නැහැ. එයා ලොකු දේ හැටියට කියන්නේ මම මේ පොත ඇතුළු පොත්මලු ගණනාවක් අරගෙන ඇවිල්ලා මෙතනට ගෙනාවා පරිස්සම් කරන්න. මේක උඹලට කියවන්න අවස්ථාව ලැබුණේ මම මේක ආරක්ෂා කරලා ගෙනාපු හින්දා. ඒ නිසා ඔගොල්ලෝ මේක කියවන ඔගොල්ලෝ මට කෘතඥ වෙන්න ඕන කියලා. එතකොට දැන් අපිට පේනවා පළමු සංගායනාවේ ඉඳලා මේ උඩරටට ඉංග්‍රීසියෙන් කඩා වැදුණු දා දක්වා එන මේ වාර්තා ඔක්කොම කියා හිටිනවා කොයිතරම්නම් පරිස්සමෙන් මේ දැනුම ඉදිරි පරම්පරාවට ගෙන යන්න පරිස්සම් කරන්න මේ අය කටයුතු කළාද කියන එක. එතකොට අද දවසේ ජීවත් වෙන අපට ගන්න තියෙන ඊටාම වැදගත් ආදර්ශය තමයි දැනුම ඊළඟ පරම්පරාව වෙත ගෙන යාම සඳහා ඒ ගත්ත උත්සාහය අපි කොහොමද ආදර්ශයක් කරගන්නේ දැනුම ඉදිරියට ගෙන යන්න කියන එක. ඒ දැනුම කොහොම එකක් වෙන්න ඕනද කියන එක දෙවැනි කාරණයක්. ඊළඟට පේන්න තියෙන දේ තමයි දැන් මේ ආපු දැනුම මෙහෙම පරිස්සමින් කටපාඩමින් ගෙන යන අතරේ ලංකාවේ භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් මහා විහාරය පදනම් කරගෙන සාහිත්‍යයක් බිහි වෙනවා. දීපවංශය මහාවංශය වගේ වංශකතා. මේවා පැහැදිලිවම ලංකාවේ ලියවුණු ඒවා ලංකාවේ භික්ෂූන් වහන්සේලා අතින්. සමහරට දීපවංශය ගැන තියෙන එක අදහසක් තමයි ඒක කලේ භික්ෂුණීන් වහන්සේලා කියලා. කොහොම හරි ඒවා අර සංගායනාවේ ඉඳලා ඉස්සරහට ආපු දේවල් නෙවෙයි මෙහෙදි ලියවුණු සාහිත්‍ය. මෙන්න මේ සාහිත්‍ය අපිට දකින්න පුළුවන් බුදුන් වහන්සේ බුද්ධත්ව අවබෝධය ලැබලා සත්‍යය ගත කරන්න යන්නත් කලින් තමන්ගේ ධර්මය කොහෙද ආරක්ෂා වෙන්නේ කියලා මෙනෙහි කළා කියලා මේ විදිහට දකින්නකොට කල්පනා කරනකොට උන්වහන්සේට මේ ලංකාද්වීපය පෙනුණා කියලා ඊට පස්සේ ලංකාවට ආරක්ෂාව සපයලා තමයි සත්‍යය ගත කරන්න ගියේ කියලා මේ විදිහට දීපවංශය විස්තර කරනවා. මහා වංශයේත් බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම අවස්ථා විස්තර වශයෙන් සඳහන් වෙනවා. එහෙම වැඩම කරන්නට හේතුණු කාරණාත් කොහාටද පැමිණියේ කියන එකත් ඒ දින ගණන් ගත කරපු දේවල් ওই වගේ ලොකු විස්තර ඒවයේ එනවා. එතකොට දැන් මේ වාර්තා කියන ආකාරයට බුදුන් වහන්සේ බුද්ධත්ව අවබෝධය අවස්ථාවේම ලංකාව දකිනවා. ඊළඟට බුද්ධත්වයෙන් වසර කිහිපයක් ඒ වගේ ගත වුණාම ලංකාවට පැමිණෙනවා. ලංකාවේ ඇති වුණු යම් ප්‍රශ්න බුදුහාමුදුරන්ට වැදගත් වෙනවා. එවිදින් මෙහි ප්‍රශ්න විසඳනවා. ওই වගේ නොයෙක් ක්‍රියාමාර්ග ගන්නවා. දැන් අපිට පේන්න තියෙන දේ තමයි අර ඉස්සෙල්ලා කියපු පළමුවනි සංගායනාවේ ඉඳලා පරිස්සමින් සංග්‍රහ කරපු ඊළඟට මිහිඳු හාමුදුරුවෝ ඇතුළු පිරිස හෝ ඒ කාලේ ලංකාවට ලැබුණු ඒ දැනුම මේ පරිස්සමින් ගෙන ආපු සූත්‍ර ඇතුලේ
කිසිම සඳහනක් කිසිම සාක්ෂියක් නැහැ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කිරීම ගැන. ඔය කියන බුද්ධත්ව අවබෝධයෙන් පස්සේ හිතපු දේවල් ගැනවත් ඊළඟට ලංකාවට ඇවිදින් ඔය මණියක් එක නාරජුන් චූලෝදර මහෝදර වගේ අය හමුවීම ඒ සංසිද්ධි කිසිවක් මේ සූත්‍රවල දකින්න ලැබෙන්නේ නැහැ. කිසිම සාක්ෂියක් ලංකාවට වැඩම කිරීම සම්බන්ධව. දැන් වැදගත් වෙන දේ තමයි මේවා කටපාඩමින් නම් අරගෙන ආවේ. ඒ වගේම පුස්කොළ පොත්වල ලියන එක පටන් ගත්තා. එහෙම වුණත් මේක තිබුණේ භික්ෂූන් භික්ෂුණීන් අතර. අර වංශ කතා ලියනකොට බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කිරීම ගැන සඳහන් කළාට බුදුහාමුදුරුවෝ ලංකාව දැකලා මෙහෙට ආරක්ෂාව සපයන්න කටයුතු කළාය කියලා කිව්වට මුල්ම ජනාවාස ඇති කරන්න ඉන්දියාවේ ඉඳලා ආවයි කියලා සඳහන් වෙන විජය ලංකාවට ගොඩ බහිනකොට මම මෙතන ආරක්ෂා වැඩපිළිවෙල කළාය වගේ සඳහන් කළා තිබුණට එවැනි කිසිම සඳහනක් අර පරිස්සමින් ඉදිරියට ගෙන ආපු ත්‍රිපිටකය සම්බන්ධ ඉගැන්වීම අතරට ඇතුල් කළා නැහැ. බොහොම පහසුවෙන් එක සූත්‍රයකට වචන කීපයක් එකතු කරන්න තිබුණා. ඒවම් මේ සුතං ඒකං සමයම් භගවා ලංකාදීපේ හරි ඔන්නෝම වචනයක් දෙකක් දාලා කැලණිය වචනේ කල්යාණී කියලා දාලා බුදුහාමුදුරු මේ සූත්‍රය දේශනා කළේ ලංකාවට වැඩම කළපු අවස්ථාවේය කියලා ඒකට සාක්ෂියක් එකතු කරන්න තිබුණා. ත්‍රිපිටකයේ සූත්‍රයකට ওই වගේ වචන දෙක තුනක් එකතු කරලා දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර කුද්දක ආදී වශයෙන් තිබෙන ඒ එකතුන් වල තිබෙන එකම සූත්‍රයකටවත් එවැනි දෙයක් එකතු කරලා නැහැ. දීපවංශයට එකතු කළා. දීපවංශය තුල මේවා ලියාගෙන තියෙනවා. මහා වංශය තුල මේවා ලියලා තියෙනවා. තව නොයෙකුත් ලංකාවේ ලියවුණු සාහිත්‍යයට එකතු කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ වැඩම කළා කියලා. හැබැයි අර මුල් ඉගැන්වීම් සහිත පොතපත තුලට කිසිම දෙයක් එකතු කරලා නැහැ බුදුහාරු වැඩම කරපු බව ඔප්පු කරන්න. එතකොට මේක ඊටාම වැදගත්. මෙහාට ලැබුණු මොනවා හරි දැනුමක් තිබුණා නම් ඒ වාට යම් යම් එකතු කිරීම කරන්න, Tamanට අභිමත යම් යම් දේ ඇතුළු කරන්න කිසිම උත්සාහයක් අරගෙන නැහැ. ඒක වෙනම සුරක්ෂිතව අරගෙන අවිල්ලා තියෙනවා. ඒ කාලවල ඇති වුණු අවශ්‍යතා අනුව ලංකාව වැදගත් වුණාය බුදුහාමුදුරුවන්ට. ලංකාවේ ඉන්න පිරිස බුදුදහම රැක ගන්න ඕනෑය වගේ අදහසක් සමාජගත කරන්න ලියපු පොත්පත්වල මේ වගේ බුදුහාරෝ වැඩම කිරීම මෙහි යම් යම් කරපු දේවල් ලියා තැබුවට අර මුල් කෘතිවලට අත ගහන්න ඒවා තුලට මේවා එකතු කරන්න ගිහිල්ලා නැහැ. මේක ඊටාම වැදගත්. ඒ කියන්නේ අවශ්‍ය නම් මේගොල්ලන්ට ඒව කරන්න තිබුණා. ඒක කරලා නැහැ. එතකොට බොහොම පැහැදිලි යම් යම් අවශ්‍යතාවලට අවශ්‍ය දැනුම වෙනම නිෂ්පාදනය කරනවා. මුල් දැනුම පරිස්සම් කරනවා. ඒකට මොනවත් එකතු කරන්න යන්නේ නැහැ. මේක මම හිතනවා අර අපි ඉස්සෙල්ලා කතා කරපු දැනුම ඊළඟ පරම්පරාවට ගෙන යාම සම්බන්ධ සාකච්ඡාවේදී යම් කිසි විශ්වාසදායක දැනුමක් ඉදිරියට ගෙන යනකොට අපේ අදහස් අපේ මතවාද එකතු කරලා ඒක හරියට මුල් ඉගැන්වීම් වල තිබුණේ මෙහෙමයි කියලා තමන්ගේ අදහස් ඇතුළු කරන්නේ නැතුව ඒක වෙනම තියා ගන්නවා. තමන්ට උවමනා අදහස් වෙන විදි වලින් හදලා ඒ ප්‍රායෝගික ප්‍රශ්න වලට උත්තර හොයනවා. මම හිතනවා මේ සාකච්ඡාවේ අද දවසේ නිකිණි පොහොය දවසේ කරන මේ සාකච්ඡාවේ දැනුම ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කතා කරනකොට මේ ලංකාවෙන් දකින්න ලැබෙන මේ ආදර්ශයත් මතු කරලා අපි තේරුම් ගන්න එක ඒකට තියෙන වැදගත්කම ලබා දෙන එක ඊටාම වැදගත්. අපි මෙතෙක් කතා කළේ නිකිණි පොහොයත් එක්ක වැදගත් වන අද දක්වා ඒ බුද්ධ කාලේ ඉඳලා ඉදිරියට ආපු එක සම්ප්‍රදායක් අපිට ඊටාම වැදගත් වන අද දවසටත් අදාළ වන එක ධාරාවක්. නමුත් මේක විතරක් නෙවෙයි. තව ධාරාවක් අපට දකින්න පුළුවන්. ඒ තමයි බුදුන් වහන්සේ පිරිනිවන් පෑ තැන ඉඳලාම අපිට පේන්න තියෙන දෙයක්. දැන් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ආදාහන කටයුතු කරලා ඒ භස්මාවශේෂ අරගෙන ඒව බෙදා හදාගෙන ස්තූප හදන ඔය වගේ වැඩවලට අපි මෙතෙක් කතා කරපු භික්ෂු භික්ෂුණීන් කවුරුව සම්බන්ධ වුණේ නැහැ.
බුදුහාරෝ පිරිනිවන් පෑවා. ඉතින් දැන් ඒ පිරිනිවන් පෑවට පස්සේ දේහයට ගෞරව කිරීම සඳහා ඒ පිරිස් පැමිණි බව පේනවා, ඒක කරනවා, ඒ ගැන යම් කම්පාවක් ඇති වෙනවා. ඒ මිසක් ඒ ආදාහනය මහා උත්සවාකාරයක් බවට පත් කරගන්නත් ඊට පස්සේ ඒ ඉතිරිවන භස්මාවශේෂ ඒවා අත්පත් කරගෙන ඒවා පාවිච්චි කරමින් සංකේත තනා ගැනීම, දාගැබ් තැනීම, ඒ වගේ දේවල් වලට භික්ෂූන් භික්ෂුණීන් සම්බන්ධ වුණු බවක් පේන්නේ නැහැ. ඒ වෙනුවට පේන්නේ බලය හිමි කණ්ඩායම් ඇවිදින් බුදුන් වහන්සේගේ භස්මාවශේෂ ධාතු හැටියට හඳුන්වන, සර්වඥ ධාතු හැටියට හඳුන්වන ඒ ඉතිරි උණු දේවල් වල අයිතිය සඳහා සටන් වදිනවා. ඒවා බෙදා ගැනීම සඳහා අරගල කරන්න හදනවා. එතකොට උත්පත්තියෙන් බ්‍රාහ්මණ කෙනෙකු වෙච්ච පුද්ගලයෙක් තමයි මැදිහත් වෙලා මේ ගැටුමක් ඇති නොවන විදිහට මේ භස්මාවශේෂ බෙදලා දෙන්නේ, ගැටුම විසඳන්නේ. දැන් එතකොට ඊටම වැදගත් මේ තරම් පරිස්සමින් බුදුහාමුදුරුවෝ ගන්නපු දැනුම සංවිධානගත කරන්න එකතු වෙලා ඒවා බෙදා හදාගෙන අඛණ්ඩව ගෙනියන්න මැදිහත් වන භික්ෂූන් වහන්සේලා බුදුහාරවන්ගේ ශරීරයෙන් ඉතුරු වෙච්ච භස්මාවශේෂ ධාතු, සර්වඥ ධාතු කියලා හඳුන්වන කොටස්, ඒවායේ අයිතිය ලබා ගන්න, ඒවා අරගෙන දාගැබ් හදන්න, ඒවාට වන්දනාමාන කරන්න මෙන්න මේ වැඩේට යන්නේ නැහැ. ඔන්න අපේ දෙවෙනි ධාරාව වෙන් වෙන තැන අපට පේනවා මේ විදිහට ගිහි ජනතාව අතර ඒ අය අතරුණු සාමාන්‍ය මිනිස්සු නෙවෙයි, බලය එක්ක අභිලාෂයන් තිබුණු, බලය පවත්වා ගැනීම සඳහා උනන්දු වුණු රජවරුන්, සිටුවරුන් වැනි එවැනි අයට තමයි ඕන වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සර්වඥ ධාතු වල අයිතිය ලබා ගන්න. ඒව අරගෙන මහ පොළොවේ පේන භෞතික දේවල් ගොඩනගන්න ඕන වෙන්නේ වෙන කණ්ඩායමකට. දැන් අපි කතා කරපු භික්ෂු භික්ෂුණීන් පිරිසට භෞතික දේවල් ගොඩනගන්න ඕන වෙන්නේ නැහැ. ඒ අය කටපාඩම් කරගත්ත දැනුම කියන්නේ කාටවත් පෙනෙන එකක් නෙවෙයි. එළියේ සකස් කරපු මොකක් හරි ඉදිකිරීමක් නෙවෙයි. ඒවා කටපාඩමින් තියාගත්ත දැනුම. ලංකාවේදීත් අර සාගත අවස්ථාවේදී වැල්ලේ පෙරලිලා භික්ෂූන් කනට කන කොඳුරලා තමන් තුළ තිබුණු දැනුමක් බෙදාගත්තා මිසක් අතින් අතට මොනවා හරි භෞතික දෙයක් හුවමාරු කරගත්තා නෙවෙයි. එතකොට දැන් ඔන්න සම්ප්‍රදාය දෙකක්, ධාරා දෙකක් පේනවා. අර බුදුන් වහන්සේගේ භස්මාවශේෂවල අයිතිය ලබාගෙන ඒවා තම තමන්ගේ රාජ්‍යවලට අරගෙන ගොහිල්ලා ඇහැට පේන භෞතික වූ දේවල් ඉදි කරනවා දාගැබ් හැටියට. ඊළඟට දැන් මෙන්න මේ ධාරාව අපට තව ඉදිරියට දකින්න පුළුවන්. බුදුන් වහන්සේ සංකේතවත් කරන්න සිරිපතුල් තනා ගන්නවා, බෝධියේ සංකේතාත්මකව බෝධිය කැටයම් කරනවා. ඔහොම ඉස්සරහට ඇවිල්ලා ඊළඟට අර කුඩාවට ඉදි කරපු දාගැබ් ක්‍රමක්‍රමයෙන් විශාල වෙනවා. ඒවා දෙවන්ත දෑගැබ් බවට පත් වෙනවා. සාංචිය ගත්තොත් ලොකු ඉදිකිරීමක්. ඊට පස්සේ ලංකාවේ ගත්තොත් අනුරාධපුරයේ අබේගිරි, ජේතවන වගේ ස්ථාන ගත්තොත් ඊටාම දෙවන්ත ඉදිකිරීම. එතකොට හොඳටම පේනවා මේ දෙවන්ත ඉදිකිරීම කරන්නේ බලය පිළිබඳ අභිලාෂ තිබුණු, පාලනය ගෙන යාම සම්බන්ධ අභිලාෂ තිබුණු අය තමයි මේවා ඉදි කරන්නේ, රජුන්. එතකොට ඔන්න දෙවෙනි ධාරාව අපිට බෙදුණු තැන සහ ඉදිරියට ආපු විදිහ දකින්න පුළුවන්. මේ විදිහට සංකේත විශාල ප්‍රමාණයක් ගොඩනගා ගැනීම, සංකේත විශාල කරලා අනිත් අයට පේන මහා විශාල දේවල් බවට පත් කර ගැනීම, ඒවා අලංකාර කිරීම, වාර්ෂික උත්සව පැවැත්වීම, පෙරහැරවල් පැවැත්වීම, මෙන්න මේ වගේ අංශයක් ඔන්න දියුණු වෙනවා. මේක එක වැදගත් දෙයක්. ඊළඟට දෙවෙනි කාරණය තමයි අනිකුත් ආගමික සම්ප්‍රදායවල කාලයත් එක්ක වැඩෙන දේවල්. ඊළඟට බුදුදහම බෞද්ධ ගුරුකුලය තුලම වෙනස් සම්ප්‍රදායන් ඇති වෙනකොට යම් ප්‍රාදේශීය විශ්වාස ඇදහිලි ඒවායිත් බලපෑම නිසා වෙන්න පුළුවන්. ඒවා ඇති වෙනකොට මහායාන ආගමික වර්ධනයන් සිද්ධ වෙනකොට ඔන්න ඒවායේ බලපෑම, ඒවා තුලින් එන දේවලුත් ටික ටික එකතු වෙනවා. ඊළඟට
හින්දු දහම ඔබ අපි දන්නවා ඉන්දියාවේ වර්ධනය වුණු එහි තිබුණු ආගමික මතවාද ක්‍රමයෙන් දැන් ලංකාව පැත්තෙන් ගත්තොත් ලංකාවට ඒවායේ බලපෑම එනවා. එහි බලපෑමේ ප්‍රතිඵලයක් හැටියට ඔන්න එකතු වෙනවා දේව ඇදහිලි දේව වන්දනා බෞද්ධ ආගමික ගොඩනැගිලි තුලට දෙවිවරු දේවාල තැනෙන්න ගන්නවා. අපි හොඳටම දන්නවා අද වෙනකොට බොහෝ බෞද්ධ මධ්‍යස්ථානවල දේවාලයක් තියෙනවා. සමහර තැන්වල දේවාල ගණනාවක් තියෙනවා. ඒ දේවාලවල සිටින දෙවිවරු වැඩි දෙනෙක් හින්දු දෙවිවරු. එතකොට පොදු ජනයාත් සමහර වෙලාවට වැඩි ආකර්ෂණයක් දක්වනවා අර වගේ දේවාල පද්ධතියක් තියෙන තැන්වලට යන්න. එතකොට ඔන්න දැන් අර පොතපතට දැනුම මුල් දැනුමට අලුත් දේවල් එකතු කරන්න නැතුව පරිස්සම් කරගෙන ආවට භාවිත ජීවිතයේ ඒ ජීවත් වන බුදුදහම එහෙම පරිස්සම් වෙලා වෙන්ව පවතින්නේ නැහැ. එක එක කාලවල නොයේකුත් දේ එකතු කරගන්නවා. ඊළඟට මේකෙම ඉදිරි අවස්ථාව තමයි අපි ලංකාව යටත් විජිතයක් බවට පත් වෙනවා. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන පෘතුගාලයෙන්, ඕලන්දයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් පැමිණි පිරිස් එක එක ප්‍රමාණවලින් ලංකාව යටත් කරගන්නවා, පාලනය කරනවා. මේක අවුරුදු 300ක් මේ බලපෑමට යටත් වෙනවා. එතකොට ඒ කාලයේ කිතුණු ආගම ලංකාවට එනවා. කිතුණු ආගම ලංකාවේ ප්‍රචලිත වෙනවා යම් ප්‍රමාණවලින්. එතකොට මේ කිතුණු ආගමේ තියෙන ඇතැම් ආගමික චාරිත්‍ර වලින් බලපෑම ලබනවා ලංකාවේ බෞද්ධ ආගමික ආයතනෙ. එතකොට ඒ ඔස්සේ දහම් පාසල් ඇති කරගන්නවා. ඊළඟට භක්ති ගීත වගේ දේවල් ගොඩ නැගෙනවා. ඔය වගේ අර ඒ ආපු ආගමේ ආభాෂය ලබලා මේ භාවිත ආගම එහි සංස්කෘතිය වෙනස් වෙනවා. ඊළඟට ඕල්කට්තුමා වගේ අය මැදිහත් වුණාම බෞද්ධ කොඩි තැනෙනවා. ඇත්තටම කොඩි වැදගත් වෙන්නේ විශාල වශයෙන්ම හමුදාවලට. දජග්ග සූත්‍රයේ බෞද්ධ ඉගැන්වීමේ බොහෝම පැහැදිලිව කියනවා යම් සටන් අවස්ථාවකදී බිය ඇති වුණොත් අසවලාගේ කොඩිය දිහා බලන්න. ඒ කොඩිය දැක්කහම ඔබේ බිය නැති වෙයි. ඔබට සටන් කරන්න පුළුවන් වෙයි. ඊළඟට තවදුරටත් බිය ඇති වුණොත් ඊට වඩා ඉහළ මට්ටමේ කෙනාගේ කොඩිය දිහා බලන්න. එතකොට ඔබ බලන්න පැරණි යුද්ධ පෙන්වන රූපවාහිනී හෝ චිත්‍රපට දර්ශන නිර්මාණය කරන අයත් බොහෝම උනන්දුවෙන් බොහෝම සැලකිල්ලෙන් කරන දෙයක් තමයි කොඩිය අරගෙන යන කෙනෙක් ඉන්නවා. එතකොට සටනේ යන සොල්දාදුවෝ ඒ සටන තුල තමන් පරාජය වෙයිද කියලා බියක් ඇති වෙනකොට එයාට හැරිලා බලන්න වැදගත් සංකේතයක් තමයි කොඩිය. කොඩිය බිඳ නොවැටී තියෙනවා කියලා කියන්නේ තාමත් තමන් ශක්තිමත්. එතකොට ධෛර්යය ලබා ගන්නවා අපේ කොඩිය. එතකොට දජග්ග සූත්‍රයේත් ඕකයි. එතකොට බෞද්ධයන්ට කොඩියක් හඳුන්වා දීම සිදු කරනු ලබන්නේ හමුදාමය පුහුණුවක් සහිත එවැනි විනයකින් එන පුද්ගලයෙකු වෙච්ච ඕල්කට්තුමාගේ මැදිහත් වීමෙන්. දැන් මම මේ කියන්නේ මේවා වැරදිය කියලාවත් ඒවා ප්‍රතික්ෂේප කළ යුතුය කියන එකවත් නෙවෙයි. අර මුල් පොත්පත්වලට සිදු නොවුණු දෙයක් මේ දෙවෙනි ධාරාවේ සිදු වෙනවා. පළමු ධාරාවේ දැනුම බොහොම පරිස්සමින් වෙනස් නොකොට විකෘති නොකොට පුස්කොළ පිටු ගලවලා දාන්නේ නැතුව විනාශ කරන්නේ නැතුව ජීවිතේ පරදුවට තියලා ඒවා පරිස්සම් කරනවා එක විදිහකට. අනික් පැත්තේ දෙවෙනි ධාරාවේ එන සම්ප්‍රදායේ බලපෑමෙන් වෙනස් වීම වලට ලක් වෙනවා, අලුත් දේ එකතු කරගන්නවා. දැන් ඔන්න මෙන්න මේ දෙක දැන් අපි අද දවසේ මේ නිකිණි පොහොය දවසේ කරන මේ සාකච්ඡාවේ වැදගත්කම වෙනම ඇත්තේ මෙන්න මේ ධාරා දෙක එක ගැන සංවේදී වෙලා මෙවැනි දෙකක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අර පළමු ධාරාවේ දැනුම ඔබට ඊටාම දුරස්තයි. ඔගොල්ලෝ කාටවත් කාලාම සූත්‍රය කියවලා බලන්න හිතුනොත් මං හිතන්නේ ගමේ කොහෙන්ද මේක හොයාගන්නේ? සමහරට මේක කොහෙද තියෙන්නේ? Tamanට තේරෙන භාෂාවෙන් මේක තියෙනවද? ওই වගේ ප්‍රශ්න එන්න පුළුවන්.
හැබැයි ඔබට බුද්ධ පූජාව කරන්න සිද්ධ වුණොතින් ඒකනම් කරන්න පුළුවන්. ගමේ කොහේ හරි ඇවිදින්න දෙයක් නැහැ. කොහෙද මේක තියෙන්නේ? කොහොමද මේක කරන්නේ? මොන ගාතද කියන්න ඕන? මේවා ගැන ඔබට ගැටලුවක් නැහැ. සංස්කෘතියෙන් ඔබට ඒවා ලැබිලා තියෙනවා. එතකොට දැන් මේ දෙවෙනි ධාරාව ඔබේ ජීවිතයට ඉතාම ළඟයි. දෙවෙනි ධාරාවේ වැඩේ කරන්න ලේසි. ඊළඟට ඒක අපි ඔක්කොටම ස්වභාවිකයි. අනෙක් අතට මේ විදිහට එක එක කාලවල ආපු දේවල්ය මේවා කියලා ඇත්තටම අපි දන්නේ නැහැ. අපි ඒ කියන්නේ ඒක අපට දැනෙන්නේ නැහැ. මොකද අවුරුදු 200ක් විතර ඇතුලේ සිද්ධ වෙන වෙනසක් දකින්න අපි අවුරුදු 200ක් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 60ක් විතර අපි ජීවත් වෙනකොට සිදුවන වෙනස අපට ඒ තරම්ම ලොකුවට දැනෙන්නේ නැහැ. එතකොට අලුතෙන් උපදින දරුවන්ට තමන් උපදිනකොට තියෙන බුද්ධ ආගම තමයි බුද්ධ ආගම. එතකොට එයා වයසට යනකොට සමහරට පේන්න පුළුවන් අපි පුංචි කාලේ නොතිබුණු මේ චාරිත්‍ර වගේක් දැන් ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි ඒක එයාට අමුතු වුණාට ඒ චාරිත්‍ර වැඩෙන පරිසරයේ බිහි වෙන දරුවෙක්ට ඒක අමුත්තක් නෑ. එයාට ඒක ස්වභාවිකයි. එතකොට ක්‍රමයෙන් මෙහෙම වෙනස් වෙමින් යන ධාරාවක් සහ අර විදිහට ආරක්ෂිතව තියෙන මුල් දැනුමක්, ඒ කියන්නේ වෙනස් නොකොට පවත්වාගෙන යන දැනුමක් තියෙනවා. දැනුම ඉදිරියට ගෙන යන්න ඊටාම වගකීම් සහගතව මෙදිහත් වුණු දිනයක් සිහිපත් කරන මේ දවසේ අපි මෙතෙක් කතා කරපු මේ ධාරා දෙකෙහි ඇති වැදගත්කම මොකක්ද? නැත්නම් මේ මුළු සාකච්ඡාවෙම තියෙන අදාළත්වය මොකක්ද? අපි මෙහි තිබෙන අදාළත්වය මොකක්ද කියන එක ඊළඟට සාකච්ඡා කරමු. දැන් මුලින් කියපු ධාරාව දැනුම පරිස්සමින් ඉදිරියට ගෙන ආපු ධාරාව. දෙවෙනි ධාරාව තමයි ඒ තත්ත්වයන් යටතේ වෙනස් වෙමින් වෙනත් සංස්කෘතීන්ගේ ආభాෂය ලැබමින් අලුත් දේවල් එකතු කරගනිමින් ඉදිරියට ආපු ධාරාව. දැන් අපි කොයි විදිහකටවත් හිතුවොත් මේ දෙවෙනි ධාරාව අපිරිසිදුයි, එහෙම නැත්නම් එය නොයෙකුත් සම්ප්‍රදාය වලින් පෝෂණය ලැබලා තියෙනවා, එකතු වෙලා තියෙනවා, මිශ්‍ර වෙලා තියෙනවා. ඒ නිසා එය ප්‍රතික්ෂේප කොට සම්පූර්ණ මුල් එකට යා යුතුයි කියලා මා හිතන්නේ. ඒක නෙවෙයි මෙහි තිබෙන පණිවිඩය. ඇත්තටම ඒ වගේ ඒ විදිහට ආගම දිහා බලන එක ඕන තරම් තියෙනවා. මූල ධර්මවාදය කියලා කියන්නේ ඔන්න ඔය අදහස. ඒ කියන්නේ මුලින්ම කියලා තියෙන විදිහ හැර වෙන කිසිම දෙයක් බාරගන්නේ නැහැ. ඒක තමයි සත්‍ය කියලා ගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම සේවය කරන්නේ මූල ධර්මවාදයකට. ඒක නෙවෙයි අපි මෙතනදී ගෙන එන්නේ. ඇත්තටම බුදුදහමේනෝ අනිත්‍යතාව කියලා වෙනස් වීම තමයි ස්වභාවය. ඒතකොට වෙනස් වීම එක්ක අනුගත වීම කියලා කියන්නේ ධනාත්මක දෙයක්. එතකොට විවිධ ආගමික සංස්කෘතික දේවල් වලින් පෝෂණය ලැබීම ධනාත්මකයි. කලාවේ පෝෂණයට ඒක වැදගත්. රසවින්දනයේ පෝෂණයට ඒක වැදගත්. ඒ වගේම වෙනත් ආගම් සම්ප්‍රදායන් සමග මුහු වුණාම එතකොට අර වෙනස්කම් නැති බෙදා හදාගත්ත තත්වයක් නිර්මාණය වෙනවා. ඒකත් ධනාත්මකයි. එතකොට එහි තිබෙන නොවැදගත් නැත්නම් ඍණාත්මක දේ තමයි අර මුලින් කියපු ඒ හරය ඒක සම්පූර්ණයෙන් අතහැරලා දාලා උත්සව ඊළඟට සංදර්ශන පූජා මෙන්න මේ ටික තමයි වැදගත් කියලා ගත්තොත් අන්න ඒකේ තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කියපු විදිහට විවිධ ආගම් වලින් විවිධ සංස්කෘතීන් වලින් පෝෂණය ලැබීම, බෙදා හදා ගැනීම, කලාව, සංගීතය, කැරොල්, භක්ති ගීත මේවායින් පෝෂණය ලැබීම ඉතාම හොඳ දෙයක්. එකෙන් වඩාත් පෝෂණය වෙනවා. හැබැයි මේ දෙවෙනි ධාරාව තුල නිර්මාණය වුණු පුද පූජා චාරිත්‍ර විධීන් මෙන්න මේ වගේ දේවල් විශාල විදිහට උත්කර්ෂයට නගලා භෞතිකව කරන ඉදිකිරීම් ගොඩනැගීම් විශාල විදිහට උත්කර්ෂයට නගලා විශාල දැවැන්ත පිළිම කෙලවරක් නැතුව ඉදි කරන එක තමයි බුදුදහම වගේ කියලා ගත්තොතින් අපි අර මුල් සම්ප්‍රදාය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා වෙනවා. ඒසා දුක් විඳලා ඉදිරියට ගෙන ආපු ඒ දැනුම සම්පූර්ණයෙන්ම අත්හැරියා වෙනවා. එතකොට අද පොහොය දවසේ නිකිණි පොහොය දවසේ සංගායනාව සිදුවීම සමරන මේ මොහොතේ
මා හිතනවා අපිට පුළුවන් නම් අවදි වෙන්න මේ මුල් දැනුම මොකක්ද, මේ පරිස්සමෙන් ගෙන ආපු දැනුම මොකක්ද, ඒ තුල රැස් වෙලා තියෙන පිළිතුරු මොනවාද, අපි අද දවසේ මුහුණ දෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න. මෙන්න මේ අවදි වීම තමයි මා හිතනවා පළමු සංගායනාව සිදුවීම ඒක සිදු වුණු දවසේ පැවැත්වෙන මේ දේශනාවේ මේ සාකච්ඡාවේ තියෙන අද පොහොයේ තියෙන වැදගත්කම අදාළත්වය. දැන් අපි මේ අද දවසේ මේ ධර්ම දේශනාව අහනකොට අපේ රටේ තියෙන තත්ත්වයක් එක්ක මේ ධාරා දෙක ගලපමු. ඔබ හැමෝම දන්නවා මේ වෙනකොට කොරෝනා රට පුරාම පැතිරිලා. අපි දන්න කියන කාට හෝ කොරෝනා වැළඳිලා කියන එක මා හිතනවා මේ ධර්මදේශනාව අහන වැඩි දෙනෙකුට පොදු දෙයක්. යාළුවෙක්, වැඩ කරන තැන හිටපු කෙනෙක්, අපේ ගමේ කෙනෙක් කාට හෝ මේ වෙනකොට කොරෝනා වැළඳිලා. ඒ තරමට අදය සමාජගත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක අපේ අභිමුවට ඇවිල්ලා අපිට මුහුණ දෙන්න වෙනවා මේකට දැන් අපි මේ ධාරා දෙක කොහොමද සම්බන්ධ කරගන්නේ? අපි මේ මුහුණ දෙන තත්වයට සාර්ථකව මුහුණ දෙන්න. අපි අර ඉස්සෙල්ලා කියපු චාරිත්‍රවලදී අපි බොහොම සමූහගත වෙන අවස්ථා තියෙන්නේ. පොයේ දවසේ පන්සලට අපි එකතු වෙනවා. පෙරහැරට එකතු වෙනවා. හවස බුද්ධ පූජාවට එකතු වෙනවා. අතින් අතට මල් වට්ටි ගෙන යනවා. ඊළඟට ඔය විදිහට අපි ගොඩාක් එකට එකතු වෙනවා. එතකොට ඒක තමයි අර දෙවෙනි ධාරාව තුල වර්ධනය වුණු විදිහ. ඊළඟට දැන් අද තව දෙයක් තමයි පසුවස් සමාදන් වීමත් අද දවසට අදාළයි. එතකොට වස් සමාදන් වීම එක්ක පන්සලට එකතු වෙනවා. ඊළඟට ওই විදිහට අපි බොහොම සමූහගත වුණු සංස්කෘතියක් තමයි දෙවෙනි ධාරාවේ තියෙන්නේ. එතකොට ඒ දෙවෙනි ක්‍රමය අපිට හුරු ක්‍රමය අපි මුහුණ දෙන අභියෝගයේ ඉස්සරහා ඊටම අනතුරුදායක දෙයක්. අපි එකතු වුණොත්, අපි අර වෙනද විදිහට එකතු වුණොත් ඒක රෝගය පැතිරීමට හේතු වෙනවා. එතකොට අපි අර මුල් කියපු සම්ප්‍රදාය තුළ අපට මඟ පෙන්වන්නේ බොහෝ වෙලාවට අපි කරන කියන දේ ගැන අවදි සිහිය ඇති කරගන්න. ඒකට පාවිච්චි වෙන වචන තියෙනවා යෝනිසෝ මනසිකාරය. අපි කරන කියන හැම දෙයක් ගැනම ඉරියව් පවත්වනකොට ඒ ගැන අවදියෙන් කටයුතු කිරීම. ඊළඟට සතිමත් බව. මෙන්න මේ වගේ දේවල් ගැබ් වෙලා තියෙන, එකතු වෙලා තියෙන අර මුල් කියපු සම්ප්‍රදාය තුළ. අපේ එදිනෙදා ජීවිතයේ මේ සංස්කෘතිය තුළ මේක ලොකුවට වර්ධනය වෙලා නැහැ. එතකොට අපට පුළුවන් නම් අපේ ඒ මුල් කෘතිවල පරිස්සමින් ගෙන ආපු ඒ සම්ප්‍රදායේ තියෙන අපේ අභියෝගයට මේ වෙලාවේ මුහුණ දෙන්න ගේන්න පුළුවන් දැනුම බෙදා හදා ගන්න. ඒ ගැන අවදිය ඇති කරගන්න. ඒ ගැන පුහුණුව ඇති කරගන්න. ඔන්න එතකොට අපට අවස්ථාව ලැබෙනවා මේ වෙලාවේ ඇති වෙලා තියෙන අභියෝගයට මුහුණ දීමට ක්‍රම තනා ගන්න. දෙවනුව නිකමට හිතන්න අපි කාට හෝ මේ රෝගය වැළඳෙනවා. ඒක වැළඳීමට තිබෙන ඉඩ ඊටාම වැඩි. දැන් අපට අපි කොහොමද මේ රෝගයට මුහුණ දීමට අපේ හිත ශක්තිමත් කරගන්නේ? එතනදී අර පරිබාහිර දෙවෙනි ධාරාවෙනුත් යම් සංස්කෘතික ශක්තියින් ලැබෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ මුල් සම්ප්‍රදාය මුල් ධාරාවෙන් එනවා හැමදේම අනිත්‍යයි, හැමදේම වෙනස් වෙන සුළුයි. එතකොට මම ශක්තිමත්ව හිත ශක්තිමත් කර ගැනීමෙන් අර ඉස්සෙල්ලා කියපු විදිහට මේ මොහොතේ ජීවත් වීමට හිත හුරු කර ගැනීමෙන් හේතුඵල ධර්මතා පිළිබඳ අවබෝධයක් ඇතිවන වෙනස්කම් ඉදිරියේ අකම්පිතව සිටීමට ඇති ඒ දැනුම ඒ හැකියාව වර්ධනය කරගත්තොත් එතකොට අපට මේ රෝගයෙන් මිදෙන්න, ඒ කියන්නේ ප්‍රතිකාර වශයෙන් යමක් කෙරෙන එක දෙවෙනි, අපි ඇතුළතින් අපි ශක්තිමත් වුණොත් තමයි අපිට නිරෝගී වෙන්න හැකියාව ලැබෙන්නේ. එතකොට අන්න ඒකට මුහුණ දෙන්න අර මුල් සම්ප්‍රදායෙන් ගන්න පුළුවන් දැනුම ගෙන එන එක. අනික තමයි දැන් මේ වෙලාවේ අපට හැම අතින්ම දැනුම ලැබෙනවා දුරස්ථභාවය පවත්ව ගන්න විදිහ, ඊළඟට අපේ මූඛ ආවරණ පළඳින ආකාරය, මේ වගේ දැනුම. හැබැයි අපේ චර්යා වෙනසක්, අපේ හැසිරීම් වල වෙනසක් බවට පත් වෙන්න නම් ඒක අපේ පුහුණුවේ කොටසක් බවට පත් වෙන්න ඕන.
අර ඉස්සෙල්ලා කියපු જાතියේ පුද පූජා කියලා කියන්නේ ලොකු පුහුණුවක් අවශ්‍ය දෙයක් නෙවෙයි. මල් කඩලා, වට්ටි හදලා, අතින් අත යවලා, ගාථා කියලා අපි වෙන දෙයක් ගැන හිතමින් වුණත් අපිට කටපාඩම් ගාථා ටික කියන්න පුළුවන්. ඒවා තුල අපිව ඇතුළතින් වෙනස් කරන්නේ නැහැ. හැබැයි අර මුල් දැනුමේ එන්නේ අපි ඇතුළතින් වෙනස් වීම ගැන. අපේ වචනය අවදි සිහියෙන් කතා කරමින් වචනය වඩා හොඳ එකක් බවට පත් කරගන්න එක. අපේ ඉරියව් පැවැත්වීම, අපි කයින්, වචනයෙන්, සිතින් කරන දේවල් හැම එකක්ම අවදියෙන් කිරීම යනු අර වන්දනා කිරීම, පූජා කිරීම වගේ දෙයක් නෙවෙයි. ඒක ඒ පුද්ගලයා අභ්‍යන්තරිකව වෙනස් කරන, එයාගේ චර්යා වෙනස් කරන වැඩපිළිවෙලක්. මේ රෝගී තත්වයට මුහුණ දීමට අප තුල ඇති කරගත යුත්තේ ඊටාම බරපතල ලෙස චර්යාත්මක වෙනසක්, අපේ හැසිරීම් වල වෙනසක්, අපි කටයුතු කරපු විදිහේ වෙනසක්. ඒ නිසා මම කැමති යෝජනා කරන්න මේ සම්ප්‍රදාය දෙකම වැදගත්. හැබැයි මේ දෙවෙනි සම්ප්‍රදායත් එක්ක වැඩ කරනකොට ඊටාම වැදගත් අවදි සිහියෙන් බුද්ධිමත් විදිහට කටයුතු කරන්න. ඒ දෙවෙනි එක විසින් අපව බලය එක්ක, කීර්තිය එක්ක, ධනය එක්ක, කැපිපෙනීම එක්ක අපි ගහගෙන යන්න පුළුවන් සැඩපහරකට ලක් වුණා වගේ. ඒකෙන් මිදෙන්න හයිය තියෙන්න ඕන. දෙවනුව ඒ විවිධ සම්ප්‍රදායවල තියෙන වටිනාකම් උරා ගැනීමට ඇති හැකියාව වටිනා දෙයක් හැටියට ඒවා අගය කරන්න පුළුවන් වේ. ඒ සීමාවෙන් දෙවෙනි සම්ප්‍රදාය සමග වැඩ කිරීම ඉතාම වැදගත්. ඊළඟට වැදගත් වන දේ තමයි අඩු අවධානයක් යොමු වන අපට දුරස්ත මේ අද දවසේ අපි සිහිපත් කරන සංගායනාව ඔස්සේ පරිස්සමින් ඉස්සරහට ගෙන ආපු, ලංකාවේ භික්ෂු භික්ෂුණීන් පරිස්සමින් ඉදිරියට ගෙන ආපු, අද දක්වා පරිස්සමින් ලියා තබා ඇති ඒ දැනුම, එහි තිබෙන ප්‍රායෝගික ලෙස අපිව අභ්‍යන්තරිකව වෙනස් කරන දැනුම වෙත නැඹුරු වෙලා ඒ දැනුම, එයි එන මඟ පෙන්වීම, ඒ වැඩපිළිවෙල ඔස්සේ අපි අභ්‍යන්තරිකව අපේ වචන, හැසිරෙන ආකාරය, සිතන ආකාරය වෙනස් කර ගනිමින් පරිවර්තනය වුණු, අභ්‍යන්තරිකව පරිවර්තනය වුණු මිනිසෙකු බවට පත්වීම, ඒ ඔස්සේ අපේ චර්යා වෙනස් කරගන්න. මේ වෙලාවේ ඇතිවන අභියෝගයට ධෛර්ය සම්පන්නව මුහුණ දෙන්න, අන්න ඒ ශක්තිය ගොඩනංවා ගැනීම තමයි අද දවසේ නිකිණි පොහොය දවසේ ඇති වැදගත්කම. ඒ නිසා පැයකට ආසන්න කාලයක් ඊටම සාවධානව ඔබ මේ ධර්ම දේශනාවට සවන් දුන්නා. ඒ තුල අපි සම්ප්‍රදාය දෙකක ආපු ගමනක්, අවුරුදු 2500ක ආපු ධාරා දෙකක වර්ධනය ගැන අපි කතා කළා. අවසානයේ ධාරා දෙක එකට මුහු වෙන තැනකට අපි ආවා. එකම ධාරාවක්වත් අපි නරකයි, නපුරුයි කියලා ප්‍රතික්ෂේප කළේ නෑ. දෙකෙහිම තිබෙන ධනාත්මක ලක්ෂණ අපි හඳුනගත්තා. ඒ වගේම ඍණ, ඒ නොවටිනා පැත්තක් තියෙනවා කියන එක අවදි සිහිය ඇති කරගෙන මේ වටිනා දේ පමණක් එකතු කර ගැනීම ගැන කතා කළා. ඊළඟට අපි කතා කළා වැඩි අවධානයකට ලක් නොවන, හුදෙක් කෞතුක දෙයක් වගේ තියෙන මේ මූලික ඉගැන්වීම්, සංගායනා හරහා ඉදිරියට ගෙන ආපු දැනුම, ඒ වෙත වැඩි වැඩියෙන් නැඹුරු වෙලා අපේ අද දවසේ අපේ නිවීම, සැනසීම, ඊළඟට අපිට සන්තෝෂෙන් ඉන්න පුළුවන් මේ වෙලාවේ න අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් දැනුම මොනවද? ඒවා සොයා යමින් ඒවා අපේ ජීවිතයට ලං කර ගැනීමෙන් අපේ චර්යාත්මක වෙනසක් ඇති කරගන්න, ඒ දැනුම එකතු කරගන්න ඕනෑ කියන එක තමයි මේ මුළු ධර්ම දේශනාව තුළ අපි එකතු කරලා ගත්තොත් එහි අවසාන සාරය, සම්පිණ්ඩනය. එනිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටම මේ විදිහට හිතන්න. ඊළඟට ඒ මුල් පණිවිඩය තුල තිබෙන අපේ චර්යාත්මක හැසිරීම, අවදි සිහියෙන් කටයුතු කිරීම, අභියෝගාත්මක තත්වයකදී ධෛර්ය සම්පන්නව මුහුණ දීමට ඇති ශක්තිය ගොඩනගා ගැනීමට ඔබ හැම දෙනාටම සියලු ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධෛර්ය සම්පන්නව ජීවත් වීමට, අවදි සිහියෙන් යුතුව ජීවත් වීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව කරමින් අපි අද දවසේ
නිකිණි පොහොය දින ධර්මදේශනාව මෙතකින් සමාප්ත කරනවා. ඔබ හැම දෙනාටම සුවපත් වූ සැනසුණු කාලයක් ප්‍රාර්ථනා කරමින්. ඒ ධර්මානුශාසනාව පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේගෙන් අපි උන්වහන්සේට චිරජීවනය ප්‍රාර්ථනා කරමු.